ලෝකයේ ධනවත්ම පුද්ගලයා තමයි ඉලොන් මස්ක් කියන්නේ. ඒ වගේම මේ ඉලොන් මස්ක් කියන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් ගැන දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙක්. හැබැයි ඔයාලා දැනගෙන හිටියද මේ ඉලොන් මස්ක්ට සංක්‍රාන්තික ලිංගික වශයෙන් වෙනස් වෙච්ච පුතෙක් ඉන්නවා කියලා. ඉතින් මේ ගැන දැනගන්න කලින් අපේ 2 Days channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ ඉලොන් මස්ක්ට විවිධ වයිෆ්ලාවෙන් දරුවන් 12 දෙනෙක් ඉන්න කියලා දන්නවනේ. ඒ අතරින් ඔහුගේ පළමුවෙනිද එන ජස්ටින් වින්සන්ට දරුවන් 6 දෙනෙක් හිටියා. ඒ අතරින් පළමු දරුවා මිය ගිය අතර දෙවනුව හම්බලා තියෙන්නේ නිවුන දෙන්නේ. මේ නිවුන දෙන්නගේ එක්කෙනෙක් තමයි උපතින් පිරිමි ළමෙක් වුණත් මේ වෙන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් මගේ ගැහැණු කෙනෙක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහුගේ දැන්නම තමයි වීවර් ජෙනරේෂන්. මේ වීවර් උපන්නම තමයි සේවියර් ඇලෙක්සැන්ඩර් මාස්ක් කියන්නේ. ඔවුන් දෙදෙනාම ඉපදලා තියෙන IVF ක්‍රමයට. කාලයක් ඇද්දී වීවන් තුළ ගැහැණු ළමෙක් මේ ලක්ෂණ පෙන්නලා තියෙනවා. එබැවින් මේ වීවන් 2022 දී ට්‍රාන්ස්ජෙන්ඩර් වුමන් කෙනෙක් වෙන්න තීරණය කළා. ඉතින් ඉලොන් මස්ක් කියන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය තුළ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙන ගොඩක් විවේචනය කරපු පුද්ගලයෙක්. ඉතින් මේ ජෙනා විල්සන් එකසරයක් සමාජ මාධ්‍යයේදී කියලා තියෙනවා තමන්ගේ තාත්තා තමව බිහි කරන්නේ IVF ක්‍රමයෙන් භාවිතා කරලා කියලා. ඒ වගේම මේ IVF ක්‍රමයේදී වෙන්නේ උපදින දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරමින් කරන කෘත්‍රිම ගැබ් ගැන්වීමක් කියලා තියෙනවා. ඒ වගේම තමන් පොඩි කාලේදී ගෑනු හැසිරීම පෙන්නද්දී තමන්ගේ තාත්තා ගොඩක් කේන්තිගත් බවත් ඒ හැසිරීම වලට එයා ගොඩක් විරුද්ධ බවත් ඇයි කියලා තියෙනවා. ඒ වගේම තම පියාවන ඉලොන් මස්ක් සමග කිසිදු නාමික සම්බන්ධතාවයක් තබා නොගන්නා බවත් තම මවගේ නම එන විල්සන් කියන නම භාවිතා කරන බවත් ඇය පවසා තියෙනවා. ඒ වගේම ඇය ඒවක අධිකරණයේද පැමිණලා පැහැදිලිව කියලා තිබුණේ මට දැන් මගේ ජෛවික පියා සමග කිසි සම්බන්ධයක් තැබීමට අභිරුචියක් නැහැ කියලා. එබැවින් වීවන් ජෙනා විල්සන් තමන්ගේ පියාවන ඉලොන් මස්ක් අතර කිසිදු නීතිමය හා පෞද්ගලික සම්බන්ධයක් නොමැති බව පවසා තියෙනවා.